හායි අද ඔයාලට කියලා දෙන්නේ නර්සරි බබෙකුට ස්කූල් බෑග් එකක් මහගන්න ආකාරය. මේ වගේ බෑග් එකක් මහගන්න ආකාරය දැනගන්න කැමති අය වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ තියෙන ඊවා ෂීට් එකක් අපිට මේවා වෙළඳපොලෙන් යාර ගණන් වලට ගන්න පුළුවන්. මේක අපි භාවිතා කරන්නේ බෑග් එකේ හැඩය රඳා පවත්වා ගන්න. ඉතින් මේක වෙනුවට ඔයාලට පැඩින් භාවිතා කරන්නත් පුළුවන්. අද මම භාවිතා කරන්නේ මේ ඊවා ෂීට් එක. අද මම බෑග් එකේ ලයිනින් එක වශයෙන් සහ බෑග් එකේ පිට වටේට එන කොටසට මේ වගේ ටැෆටා වලින් තමයි භාවිතා කරන්නේ. මේක අපි බහුලවම භාවිතා කරන්නේ බෑග් වල ලයිනින් වලට. මේවත් අපිට යාර ගණන් වලට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන වෙබින් බෑග් එකේ පටි වශයෙන් අද මම භාවිතා කරන්නේ වෙබින්. ඉතින් මේවා අපිට යාර ගණන් වලට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ රෝල් විදියට ගන්නත් පුළුවන්. මේ සියලුම දේවල් බෑග් මහන බඩු ගන්න ෂොප් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. බෑග් එකේ ඉදිරිපසයි පිටුපසයි පළු වලට අද මම භාවිතා කරන්නේ මේ වගේ රෙදි කොටස් දෙකක්. මේක පොලිඑස්ටර් මික්ස් කොටන් රෙදි වර්ගයක්. ඉතින් ඔයාලට මේකට මේ මොන හරි රෙදි වර්ගයක් හරි එහෙම නැත්නම් රෙක්සින් වෑන්ස් වගේ බෑග්ම මහන අමුද්‍රව්‍යයක් හරි භාවිතා කරගන්න පුළුවන්. පිටිපස්ස පළුවට සිපර් පොකට් එකක් දාලා තියෙනවා. මේ පොකට් එක අල්ලගන්න වීඩියෝ එක මීට කලින් මම channel එකේ දාලා තියෙනවා. ඒක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් link එක description box එකේ දාලා තියන්නම්. මේ මැටීරියල් එකේම කොළ පාට වෙන ඩිසයින් එකකින් බෑග් එකක් කරලා තියෙනවා. ඒකත් කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඊට පස්සේ මේ කොටු දෙකෙන් අපිට බෑග් එකේ හැඩය අවශ්‍ය කරන ප්‍රමාණයට ඇඳගෙන කපා ගන්නවා. බෑග් එකේ පළල වැඩි කියලා හිතුන නිසා දෙපැත්තෙන් ආය අඟල් භාගය ගානේ අඩු කරා. ඊට පස්සේ අපිට පහළ තියෙනවා පළල අඟල් 9ක් තියෙනවා. ඊට පස්සේ උඩට මේ විදිහට ඇඳලා තමයි හැඩය අරගත්තේ. දැන් මේක මේ විදිහට දෙකට මැදින් නමලා බලන්න උඩ කර්ව් එක හරියට තියෙනවද කියලා. එහෙම නැත්නම් හරි ගානට කපා ගන්න. ඊට පස්සේ අනිත් පළුවෙත් ඒ හැඩය ඒ විදිහටම කපා ගන්නවා. මෙතන තියෙනවා බෑග් එක මහන්න අවශ්‍ය කරන සියලුම කොටස් ටික. අඟල් 5ක් දිග වෙබින් කොටසකුයි ඒ වගේම අඟල් 13ක් දිග වෙබින් කොටස් 4කුයි අරගෙන තියෙනවා. මේ තියෙන බෑග් එකේ පටිය ඇඩ්ජස්ට් කරන කොටස් දෙක. ඉදිරිපසයි පිටිපසයි පළු දෙකට මේ විදිහට කොටු හැඩයට ලයිනින් දෙකක් කපාගෙන තියෙනවා. ඒ වගේම ඊවා ෂීට් එකෙත් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මේ තියෙන සිපර් ටේප් එක අල්ලන්න අවශ්‍ය කරන කොටස් හතර ටැපට වලින් කපාගෙන
මේකගේ දිග අඟල් 12ක් වෙනවා. මේ තියෙන ඒකට අවශ්‍ය කරන ඊවා ෂීට් එකේ කොටස් දෙක. මේ තියෙන බෑග් එක වටේ අල්ලගන්න කොටස. ඒකෙන් ටැපට වලින්ම තමයි මම කොටස් දෙකම අරගෙන තියෙන්නේ. මේකේ දිග අරගෙන තියෙන්නේ මම මේ හැඩය කර්ව් හැඩය ආපු තැන ඉඳලා අනිත් තැනට දිග ටේප් එකෙන් මයින්නවා. මෙන්න තමයි අරගෙන තියෙන්නේ. ඒකට අඟලක් වැඩිපුර අරගෙන තියෙනවා දෙපැත්තෙන් මැහුම් වාසි අඟල් භාගයේ ගානේ තියන්න ඕන නිසා. මට සම්පූර්ණ දිග ආවේ අඟල් 22යි. මැහුම් වාසි අඟලත් එක්ක අඟල් 23ක් අරගෙන තියෙනවා. මේ තියෙන ඒකට දාන ඊවා ෂීට් එක මේක පළලෙන් අඟලකුයි දිගින් අඟලකුයි අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. අපි දැන් බලමු මේ කොටස් දෙක වෙබින් වලට රඳව ගන්න ආකාරය. මේ විදිහට මුලින්ම තියෙන කොටසෙන් වෙබින් එක දාලා ඊට පස්සේ තියෙන කොටසෙන් අනිත් පැත්තට ගන්න ඕනේ. ඊට පස්සේ මම පෙන්නනවා ඒ විදිහට මැහුමක් දාගන්න. මේ පෙනෙන ආකාරයට මෙතනින් මැහුම් 2-3ක් දාගන්න. දැන් අපි බලමු අනිත් පටිය අතුළු කරගන්න විදිය. ඒක මැද කොටසින් තමයි මුලින්ම ඇතුල් කරන්නේ. ඒ කොටසෙන් ඇතුල් කරලා ඊට පස්සේ පහළ තියෙන අනිත් කොටසෙන් එළියට ගන්න ඕනේ. දැන් අපිට පටිය අවශ්‍ය කරන ප්‍රමාණයට මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඉදිරිපස පළුව මහ ගන්න ආකාරය. මේ විදිහට පැති 3කින් මහ ගන්නවා. ඊට පස්සේ ඊවා ෂීට් එක ඇතුල් කරලා මහපු නැති පැත්ත ඊවා ෂීට් එක දැම්මට පස්සේ මහ ගන්නවා. ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි දෙකටම ඊවා ෂීට් දාලා අදාළ කොටස මේ විදිහට කපාගෙන තියෙනවා. වටේට අල්ලන කොටසත් කලින් මහගත්ත ආකාරයටම මහගෙන කොටසක් ඉතුරු කරලා ඊවා ෂීට් එක ඇතුල් කරන්න ඕනේ. දැන් අපි බලමු සිපර් ටේප් එක මේ කොටස් හතරට අල්ලගන්න විදිය. මුලින්ම එක කොටසක් මේ විදියට තියලා සිපර් ටේප් එක
මේ විදියට හොඳ පැත්ත පහළට හිටින විදියට තියාගන්න. ඊට පස්සේ අනිත් තව කොටසක් අරගෙන මේ විදියට සිපර් ටේප් එක උඩින් තියාගන්න. උඩින් තියාගෙන මේ ක්ලිප් කරලා තියෙන තැනින් මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අවුට්ලයින් එකක් දාගන්න ඕනේ. ටේප් එකේ අනිත් පැත්තත් ඒ විදිහටම මහගන්න. සිපර් ටේප් එක අල්ලගත්තට පස්සේ වටේත් මේ විදියට මම මැහුම් දාගත්තා. ඊට පස්සේ මේකේ තියෙන ඊවා ෂීට් කොටස් දෙක මේ විදියට ඇතුල් කරගන්නවා. දැන් මේ කොටස් දෙක එකතු කරලා මහගන්න ඕනේ. මම මේ පෙන්නන විදියට එකතු කරලා මහගන්න. මෙතන මම මැහුම් දෙකක්ම දාගන්නවා. මොකද මෙතන සිපර් ටේප් එක තියෙන නිසා ටිකක් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මැහුම් දෙපාරක් දාගන්නේ. මේ වගේ නූල් ඇදෙනවා. ඒ නිසා කැම්බ්‍රෙලා වලින් කොටස් කපාගෙන මේ විදිහට අල්ල ගන්නවා. මේක ඔයාලා ගාව තියෙන ඕනම රෙදි කොටසකින් අල්ල ගන්න පුළුවන්. දැන් මෙතනින් අවුට්ලයින් එකක් දාගන්නවා. ඒ කොටස් දෙක එකතු කරලා මහගෙන ඉවරයි. දැන් අපි වෙබින් කොටස් ටික අල්ලගමු. මෙතන මට වැරදීමක් වෙලා තියෙනවා. මුලින්ම මම තියන්නේ අඟල් 5න් කපාගත්ත මේ කොටස. ඒක නෙමෙයි මුලින්ම තියන්න ඕනේ පටි කොටස් දෙක. මේක මහගත්තට පස්සේ තමයි මට ඇත්තට මෙතන වැරද්ද මතක් වුනේ. ඒ නිසා ඔයාලා මුලින්ම පටි කොටස් දෙක තිබ්බට පස්සේ අඟල් 5 මේ කොටස උඩින් තියාගන්න. මේ මම දැන් මේ තියන්නේ මේ පටිය අර අඟල් 5 පටිය උඩින්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. දැන් මේ තිබ්බ පටිය මුලින්ම පහළට තියලා අඟල් 5 එක තමයි උඩින් තියෙන්න ඕනේ.
දැන් මේ පටි දෙකේ අවසාන කොටස් දෙකත් මේ විදියට තියාගන්න ඕනේ. මෙතන මම අඟල් 1.5ක් දුරින් තියෙන ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා දෙපැත්තෙම. ඒ ලක්ෂ්‍යයේ උඩින් තමයි පහළ පටි දෙක තියන්නේ. දැන් මේ ක්ලිප් කරගත්ත තැන් හතරම මහ ගන්නවා. මේ තියෙන මහ ගත්තට පස්සේ මේ විදිහට තමයි බෑග් එකේ පිටුපස පළුව පේන්නේ. දැන් අපි බලමු මේ ඉදිරිපස පළුවට වටේ කොටස අල්ලගන්න ආකාරය. හොඳ පැති දෙක එක මත එක හිටින විදියට තියාගන්න ඕනේ. ඊට පස්සේ කර්ව් එක කපන්න පටන් ගත්ත තැනට තමයි මෙතන මූට්ටුව තියන්නේ. මූට්ටුව තියලා මේ විදියට මම වටේටම ක්ලිප් කරගන්නවා මහ ගන්න කලින්. මේ තියෙන ඉදිරිපස පළුව අල්ලගත්තට පස්සේ මේකෙත් නූල් ඇදෙනවා. ඒ නිසා කලින් වගේම මම කැමරේලා මැටීරියල් එකෙන් කොටස් ටික වටේට අල්ලගන්නවා. ඊට පස්සේ පිටුපස පළුවත් මේ විදිහට තියලා මහ ගන්නවා. බෑග් එක මහගෙන ඉවරයි. අපි දැන් බලමු මේක අනිත් පැත්තට හරවලා. මේ අමුද්‍රව්‍යම ඔයාලගාව නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගාව තියෙන රෙදි හරි භාවිතා කරලා මේ වගේ බෑග් එකක් නිර්මාණය කරලා බලන්න. අපිට පරණ බෑග් වලින් සිපර් ටේප් මේ ඇඩ්ජස්ට් කරන කොටස් එහෙම ගන්න පුළුවන්. ඉතින් ඒවා අරගෙන ඔයාලගාව තියෙන දේවල් වලින් මේක නිර්මාණය කරලා බලන්න. ඒ වගේම ස්වයං රැකියාවක් කරන කෙනෙකුටත් මම හිතනවා මේ නිර්මාණය ගොඩක් වැදගත් වෙයි කියලා. මේක තමයි බෑග් එකේ පෙනුම. ඉතින් මේ පෙනුම මේ විදිහට තියෙන්නේ ඊව ෂීට් එක භාවිතා කරපු නිසා. ඉතින් මේකට ඊව ෂීට්ම වෙන්න ඕනේ නැහැ. පැඩින් එකක් හරි භාවිතා කරගන්න පුළුවන්. එහෙමත් නැති කෙනෙක් ඉන්නවා නම් බෑග් එක විතරක් නිකන් මහලා බලන්න. මෙන්න මෙතන තමයි අර වැරදීම උනේ. මම අර කලින් ඔයාලට පැහැදිලි කිරීමක් කරේ. ඒක මම මැහුවට පස්සේ තමයි දැක්කේ. ඔයාලා මහන්න කලින්ම ඒ වැරද්ද නිවැරදි කරගන්න. අද නිර්මාණය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ නිර්මාණ දිගටම බලන්න කැමති අය ඉන්නවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.